Hi, welcome to my YouTube channel. මේක තමයි මගේ පළවෙනි vlog එක. මේකෙන් මම පෙන්නන්නේ අපි කට්ටිය කොහොමද පල්ලේ කෙලේ මැච් එක බලන්න ගියේ කියලා. හරි මම උදේම නැගිටලා ලෑස්ති වුණා. හැබැයි මේ ලෑස්ති වෙලා ඉන්නේ නුවර යන්න නෙමෙයි. මොකද නුවර වැස්ස නිසා අපි පල්ලේ කැලේ යන එක අතෑරලා අපි කට්ටිය කතා වෙලා හිටියේ කොළඹ කැෆේ එකකට එකතු වෙලා මැච් එක බලනවා කියලා. හැබැයි අපි මැච් එක බලන්න ටිකට් අරගෙන තමයි තිබුණේ. ඉතින් මම මගේ සුහද කීකරු මිත්‍රයාට බායි කියලා ටුඩු බබාට බායි කිව්වා. කොහමරි ගෙදරින් එළියට ආවා. අම්මා මාව අපේ හන්දිය ගාවට ගිහින් දැම්මා. හන්දිය ගාව සත්මිත් ඇවිල්ලා හිටියා. හන්දිය ගාව නෙමෙයි හන්දියට සත්මිත් ඇවිල්ලා හිටියා. ඊට පස්සේ අපි දෙන්න නුවර කොළඹ බස් එකක නැගලා කොළඹට ගියා. ඊට පස්සේ අපිට බඩගිනි නිසා අපි කැරවන් ෆ්‍රෙෂ් එකෙන් මිනි පීසා එකයි අයිස් කොෆී ගත්තා. ඊට පස්සේ ගයිස් කැරවන් ෆ්‍රෙෂ් එකට අපේ අනිත් යාළුවෝ ටිකත් ආවා. ඒ ටික මට වීඩියෝ කරන්න අමතක වෙලා. කොහොම හරි අපි එතනදි තීරණය කරා මැච් එක කොළඹ ඉඳන් බලන්න අපි පල්ලේ කැලේටම යනවා කියලා. ඊට පස්සේ දවල් 1ට විතර කෙලින්ම අපි කොළඹ නුවර බස් එකේ නැගලා පල්ලේ කැලේ බලා පිටත් වුණා. මොකද දැන් හිතෙනවා ඔයාලා අපි කියනවාට ආපු එක ගැන හරිම සතුටුයි. දැන් කෙලවුණොත් ඉතින් කමක් නැහැ ගිහිල්ලා. ග්‍රවුන්ඩ් එක හරි බලන්න. ගලක් පෙල්ලිලා වෙනු. ඔව් ඒක තමයි දැන් මෙච්චර මේ උනන්දුවේ ගිහිල්ලා කියලා අන්තිම ගමන වෙද්දන්නේ. කොහොම හරි අපි 4ට වගේ නුවරට ආවා. ඊට පස්සේ නුවර ඉඳන් පල්ලේ කැලේට අපි ටුක් 3ක් දාගත්තා. ඒ ටුක් 3 අපි පල්ලේ කැලේට ගියා. හැබැයි අපි යද්දී අපි බැට් කරන්නත් පටන් අරගෙන තමයි තිබුණේ. කොහොම හරි ඔයාලා මැච් එක බලන්නත් ඇති. අපි ගියේ ඉංග්ලන්ඩ් vs ශ්‍රී ලංකා මැච් එක බලන්න. අපි පෙරදුනා. ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් පෙරදුනා. හරිම දුකයි. කොහොම හරි මැච් එක ඉවර වෙලා ලොකු ට්‍රැෆික් එකක් තිබුණා. ඒ හින්දා අපි පයින් ටිකක් දුර ආවා. ඇවිල්ලා අපි වෑන් එකක් දැම්ම කොළඹටම යන්න. ඒ වෑන් එක එනකන් මහන්සිය නිවා ගන්න ආකාරය තමයි ඔයාලා දැන් මේ දකින්නේ. ඊට පස්සේ වෑන් එක ආවා. අපි වෑන් එකේ එහෙමම කොළඹ ගියා. වෑන් එක යන ගමන් තමයි අපි කෑමත් ගත්තේ. ඉතින් මේ තමයි මගේ පළවෙනි vlog එක නෙමෙයි වීඩියෝ එක. ඒකේ අඩුපාඩු ගොඩක් තියෙනවා. හැබැයි මම හිතනවා ඔයාලා පොඩ්ඩක් හරි enjoy කරන්න ඇති කියලා. ඉතින් thank you for watching. Bye bye.